ආරියුත් මට කොයි ඒරියාත් එකයි මේ හලෝ හරි ලංකාව පොන්චි රටක් ඒ පොන්චි රටේ මට කොහෙත් එකයි තේරුණාද तो අරාබියේද කුවේට් එකේ මොකෙද්ද භාෂාව මොකද්ද අයියා කියන්කෝ ඔව් ඔව් ඒ විදිහට තමයි බලපවත්තන්නේ නේ අඩෝ මේ පකෝ මේ කාගනින් ඔව් අඩෝ මං අම්මන්නේ කිරි අම්මට තෝකෝන මං පරණ පකක් දාලා කියන්න කියන්න තේරුම් ගනි තේරුම් අරන් මගේ නම්බරේ උඹලට වැටෙනවනේ ඔව් කතා කරලා අඩෝ කැරියා දැන් අඩෝ අම්මට හුකන්න කියන්නේ ආච්චිලා තෝකෝනවා මං හරි ඒක තමයි උඹ අයියා නම් එච්චර එන්නේ හරි එනවා එච්චර හරි එහෙනම් උඹ අයියා නම් අඩි තුනේ 15 වලට වරෙන් අයියෝ යට්ටන් නම් ඉන්න කලිසමත් පොඩ්ඩක් මේ ගලවලා තියලා යනවද මේක දාලා බලන්න නෑ ඔයා දැන් ওই කලිසමට උඩින් දාගත්තේ ඔය දාගන්න ඕක දාගන්න දෙන්නේ නෑ ඔයා ওই දාගෙන ඉන්නේ ওই කලිසමට යටින් දාගෙන ඉන්න මෙතන තියච්ච ඩෙනිම් එක කොහෙද මෙතනින් දාගත්තේ මම මම මේක ඇදලා දෙන්න නෑ මේක ඇදලා නෙවෙයි නෑ ළමයි ඉන්න තැන බලන්න යන්නේ යාළ ළමයින්ට වෙන්නේ නෑ ඔයා මෙතන තියච්ච ඩෙනිම් එක යටින් ඇඳගත්තේ ඔය මොකක් ඇඳගත්තේ ඉතින් නෑ ওই කලිසමට යටින් ඇඳගෙන ඉන්නේ ඉන්නේ මේව ගන්න ඉතින් ඔතවා මේව කරලා දෙන්න ඉතින් ඉන්නේ මම ගියේ නෑනේ කඩින් එළියට නෑ ඔයා ওই කලිසමට යටින් එකක් ඇඳගෙන ආයෝ කුඩින් ඇඳගත්තේ ඔයද මල්ලි මම ඇඳලා බැලුවේ නෑ හරි ඔයා හරි ඕන්නේ නෑ ඔයා යටින් පෙන්නන්න හරි මේ මොකද්ද මේ යටින් තියෙන මොකද්ද ආවි නෑ දැන් එහෙනම් කිව්වේ අරක තියලා කියන්න අයියේ පොඩ්ඩ ඉන්න මේ මොකද ඔය යටින් ඇඳගෙන අයියේ බලන්න ඊයේ එළියට ගියේ නෑ අයියේ එහෙනම් මොකද්ද මේක තියන්නේ සලුන්නට ගිහින් කියලා ඊයේ නෑ ගහන්න එපා අයියේ ඉන්නකෝ පොඩ්ඩක් ලෙඩෙක් අයියේ බබා දෙක් කරි අයියේ ලෙඩෙක් අයියේ මං බෙහෙත් කරනවා ඉන්න අයියේ ලෙඩෙක් මං පොඩ්ඩක් ඉන්නකෝ අයියේ ලෙඩෙක් ලෙඩ වැඩක් නෑ දැන් තෝක කියලා දෙන්න පොලිසියට අයියේ ලෙඩෙක් මං ගලවලා දෙන්න අයියේ ලෙඩෙක් මං අයියේ ලෙඩෙක් ලෙඩා විදියට ඉන්න ඕනේ නේද අයියේ මං ලෙඩෙක් අයියේ මං ලෙඩෙක් අයියේ මං ලෙඩෙක් මට ගහන්න එපා අයියේ ලෙඩෙක් මං බෙල්ලත් අරින්න මගේ අයියේ බුදු අයියේ බුදු අයියේ බෙල්ලත් තව කොච්චර කරනවද දන්නේ නෑනේ තව මිනිස්සුන්ට ඔයි වගේ නෑ ඉතින් මම බෙහෙත් බොනවා අයියේ වල මින්ද රවුඩ් ගිලින් මගේ උත්තර බෙහෙත් දැන් මේකම හොම තමයි කියන්න වුණාට පස්සේ බෙහෙත් බොනවා නෑ බ්‍රෝ හොඳ වැඩක් කරන පොඩ්ඩක් අයියේ නෑ ඉතින් බලා වගේ උන්ට කරන්න ඕන පොඩ්ඩක් ඉඳන් බොනවා අයියේ බුදු අයියේ බෙහෙත් බොන කතාව වැඩක් නෑ දැන් අන්න මල්ලි මං ඔයාව දන්නේ බුදු මල්ලියේ මං දන්නේ ඒක බුදු මල්ලියේ මං ඔයාව දන්නේ බුදු අයියේ පා බුදු අයියේ මං කවදා දන්නේ අයියේ වැඩ දන්න මං බුදු අයියේ වයිස් කම්පේන් නැති දන්නේ බුදු අයියේ මං දන්නේ බුදු අයියේ බුදු අයියේ වෙන්න ඉඳන් බුදු අයියේ පා තව කොච්චර කරනවද දන්නේ නෑනේ තව මිනිස්සුන්ට දීලා ඉන්නේ දා බුදු අයියේ පා බුදු අයියේ පා බුදු අයියේ ගියේ බුදු අයියේ කියවට ගන්න බෑ අයියේ ගස්බන් ඉන්න කලින් බුදු අයියේ කියන්නේ මම අයියේ කොනවා අයියේ පා මේ පොලියේ පයියන්න පොලි අපට ගොඩක් ඈතයි උඟ දවසක් බලන්න තිය එන්නෙම නැති පාටයි ඒ උනාට Go for it. How big do you reckon you are? No, I'm not through. That's so precise. Perfect. කස්ටමර්ස්ලා කැමති නම් අපි හොඳ හෑන්ඩ් ෂේක් එකක් දෙනවා. හායි නා
දෙන්න. ඔන්න එන සතුටු අවසානය. හෑන්ඩ්ෂේක් එක දුන්නා. මම ගිහින් එන්න. බයි. දැන් කාලේ ලව් වල ට්‍රෙන්ඩ් එක මොකද්ද දන්නවද? උන් බලෙන්ම අපිට ලං වෙනවා. උන්ව අපිට පුරුදු වෙනකන් උන් පැන දෙනවා, අපි ගැන හොයනවා, අපි ගැන නැති අමාරුවකුත් හොයාගෙන උන් අපිට ආදරය කරන්න එනවා. අපිට ලං වෙනවා. අන්තිමට අපි උන්ට ඇබ්බැහි වුණාට පස්සේ උන් අපිව රිදෙන්න අතාරිනවා. හැබැයි මෙහෙමයි. ඒ විදිහට මිනිස්සුන්ගේ හැඟීම් එක්ක, මිනිස්සුන්ගේ ආදරය එක්ක, අසරණකම එක්ක සෙල්ලම් කරන උන් ඉන්නව නේද? උන්ට දවසක හෙනම ගහනවා.